අවුරුද්ද අවසානයේ අලුත් අවුරුද්දකට යද්දී මම අද ඔයාලට සෙන් කතාවක් අරන් ආවා. මෙන්න මෙහෙම සෙන් කතාවක් තියෙනවා. දක්ෂ ගුරුවරයෙක් ඉන්නවා. මේ ගුරුවරයා වතුරේ ගහගෙන යන ගොනුස්සෙක් දැකලා මේ ගොනුස්සව ගොඩ ගන්න උත්සාහ කරනවා. මේ ගොනුස්සා ගන්න උත්සාහ කරන හැම වතාවකදීම මේ ගොනුස්සා මේ ගුරුවරයාට දෂ්ට කරනවා. එකපාරක් ගන්නවා ආයෙ දෂ්ට කරනවා. දෂ්ට කරද්දී ඒ වේදනාවට ඒ ගොනුස්සා ඒ ගුරුවරයාගෙන් අතහැරෙනවා. ආයෙ වතුරට ගහගෙන යනවා. මෙයා ආයෙ උත්සාහ කරනවා මේ ගොනුස්සව ගොඩට ගන්න. මේක බලන් ඉන්නවා මේ ගුරුවරයාගේ ගෝලයෙක් ළඟ ඉඳගෙන. මේ ගෝලයා මේ ශිෂ්‍යයා මේ ගුරුවරයාට කියනවා සමා වෙන්න ගුරුතුමනි මම මෙහෙම කිව්වට ඔබ මේ ගෝනුස්සව ගන්න උත්සාහ කරන හැම මොහොතකම ගෝනුස්සා ඔබට දෂ්ට කරනවා. ඉතින් ඇයි වෙහෙසෙන්නේ මෙහෙම දෂ්ට කරන සතෙක්ව බේර ගන්න කියලා ගෝලයා මේ ගුරුවරයාගෙන් අහනවා. හැබැයි ගුරුවරයා වෙලාවේදී ගෝලයාට මෙන්න මෙහෙම කියනවා. දෂ්ට කිරීම ගෝනුස්සගේ ස්වභාවය. හැබැයි එහෙම වුණා කියලා මගේ ස්වභාවය මම වෙනස් කරන්නේ නැහැ. මම මගේ ස්වභාවය උදව් කරන එක. ඉතින් මෙහෙම කියපු ගුරුවරයා කොලයක් අරගෙන අර ගෝනුස්සව නැවත ගොඩට අරගෙන උගේ ජීවිතය බේරලා දුන්නා. ඊට පස්සේ ආපහු ගුරුවරයා ශිෂ්‍යයාට එන්නත්නම් මේ ගෝලයාට ආයෙ මෙහෙම උත්තරයක් දෙනවා. කෙනෙක් ඔබව පීඩාවට පත් කරනවා කියලා ඔබගේ ස්වභාවය වෙනස් කරන්න යන්න එපා. හැබැයි ඔබ ප්‍රවේශම් වෙන්න. මොකද මිනිස්සු ඔබ නිකම් කරන දේවල් නිකම් ලබා දෙන දේවල් වලට වටිනාකමක් දෙන්න මිනිස්සු දන්නේ නැති නිසා ඔබ ප්‍රවේශම් විය යුතුයි කියලා ගුරුවරයා කියනවා. ඒත් එක්කම ගුරුවරයා තවදුරටත් මෙහෙම කියනවා. මිනිසුන්ගේ ස්වභාවය දිහා බලලා ඔබේ තියෙන ස්වභාවය ඔබ වෙනස් කරන්න ගියොත් එහෙම ඔබට හානියක් වෙන්න පුළුවන්. ඔබ කරන හොඳ දේවල් ඉවසීම, අන් අයට උදව් කරන එක, කරුණාව ඒවා ජීවිතේ පවත්වාගෙන යන්න. එහෙම වුණොත් එහෙම ඔබට ඔබේ ජීවිතය හොඳ විදිහට හදාගන්න පුළුවන් කියලා ගුරුවරයා මේ ගෝලයාට කියනවා. ඔබට හැඬීමට දහසක් කාරණා ජීවිතයට උදා වෙද්දී පෙන්වා දෙන්න සිනාසෙන්නත් දහසක් කාරණා ජීවිතයට ඇති බව. අපි එහෙම සුබවාදීව හිතලා 20යි 26 අවුරුද්දට අලුත් විදිහට හිතන්න උත්සාහ කරමු. සතුටින් hina වෙලා ඉන්න පුළුවන් ජීවිතයක් අපි හදාගමු, ගොඩනගාගමු. ඒ සඳහා උත්සාහ කරමු.